නූතනම සිංහල කවීන් අතර මම බොහොම ආස කරන සහ අගය කරන කෙනෙක් තමයි රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ. කාව්‍ය ක්ෂේත්‍රයට වගේම ගීත කලාවටත් ගීපද රචකයෙක් විදිහට මෙතුමාගේ මෙහෙවර සුළු කොට තකන්න බෑ. රත්නශ්‍රී විජේසිංහයන් ගැන අන්තර්ජාලයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඔහුගේ නිර්මාණ වලින් ඔහු විමසුමට ලක් කරන්නේ මොන වගේ දේවල්ද කියන එක ගැන. පරිභෝජනවාදී ආර්ථිකය අභිමුව ආතතිය හා තරගකාරීත්වය මත දිවි ගෙවන මානව ජීවිතවල භෞතික හා ආධ්‍යාත්මික යථාර්ථයත් මානව ප්‍රේමයේ ප්‍රමුඛ සකලවිධ පුද්ගල සමඳතාත් ඔහුගේ තියුණු විමසුමට ලක්වේ. ඒ කියන්නේ නූතන මුදල් ලිපීම මතම හැල්මේ දුවන සමාජයේ මිනිසුන්ගේ ජීවිතවල තියෙන ඒ කටුක ඇත්ත ස්වභාවය මිනිසුන්ගේ විවිධ පුද්ගල සමඳතා සහ ආදරය වගේ මාතෘකා ගැන ඔහුගේ නිර්මාණ මගින් කතා කරනවාය කියන එක. අපොස උසස් පෙළට නියමිත පරමල් පද්‍ය පන්තිය. ඉහත කිව්ව ආකාරයටම බොහොම සියුම් සමාජීය කාරණාවක් දිගහැරෙන්නක්. ජ්‍යෙෂ්ඨ පරපුරේ සමාජ මෙහෙවර අගය කිරීම අරමුණු කරගනිමින් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කවියා මේ පද්‍ය පන්තිය රචනා කරලා තියෙනවා. මේක කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියවුණු කවි පන්තියක්. දවසක් විහාරස්ථානයක මල්ලසුනක් සංගසතු කිරීමේ උත්සවයකදී කවියා දකිනවා එක්තරා වැඩිහිටි පිරිසක් ටිකක් නොසලකා හැරෙන ගතියක්. ඉතින් මෙන්න මේ සිදුවීම පාදක කරගනිමින් තමයි මෙන්න මේ පද්‍ය පන්තිය රචනා වෙලා තියෙන්නේ. පඩිපෙලින් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න. පින්නතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පාගන්න. මෙතනදී කවියා නිරූපණය කරන ආකාරයට පුදුසුණක් තියෙනවා. මේ පුදුසුණට අලුත් මල් පූජා කරනවා. පඩිපෙළ දිගට මිනිස්සු ඇවිත් අලුත් මල් පූජා කරනවා. නමුත් පුදුසුණෙන් පිටත කලින් ආපු පිරිසක් විසින් පූජා කරලා ගියපු පරමල් වගේක් විසිරලා තියෙනවා. ඉතින් කවියා කියනවා අලුත් මල් පූජා කරන්න. නමුත් අර පරමල් පයින් පාගන්න එපා කියලා. මේකේ අදහස බොහොම සරලයි. පුදුසුණ කියන්නේ වර්තමානයේ සහ මේ පුදුසුණ මත තියෙන මල් වලින් අපි අනාගතය වෙනුවෙන් කරන ප්‍රාර්ථනා සහ ක්‍රියාකාරකම් ධ්වනිතාර්ථවත් වෙනවයි කියන එක තමයි මගේ අදහස. දැන් හිතන්න අපි මල් පූජා කරනවා. ඒක මේ වර්තමාන ක්‍රියාව. නමුත් අපි මලක් පූජා කරලා මේ මල් මුනිතුට පූජා වේවා කියලා හරි කියනව නේද? අන්න ඒක තමයි අපේ හිතේ තියෙන බලාපොරොත්තුව. ඉතින් මේ කියන පුදුසුනේ එහෙම නැත්නම් වර්තමානයේ හැම වෙලාවෙම අලුත් මල්. ඒ කියන්නේ නව්‍ය අදහස් පුද්ගලයන් සහ ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතිනවා. හැබැයි කවියා බොහොම සියුම්ව ප්‍රකාශ කරනවා අලුත් මල් කොච්චර පූජා වුණත් පරමල් පුදුසුනෙන් අයින් වෙලා ගියත් අපිට පරමල් පයින් පාගන්න හැකියාවක් අයිතියක් නැති බව. බලන් මේ මල්හි පරමල් සුවඳ කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලක මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනාවක්සේ ප්‍රේමයෙන් පිරුණ. මල් පර වුණත් ඒකේ සුවඳ ඉතුරු වෙලා තියෙනවා. සමහර විට මල් පෙති කැඩිලා තියෙන්න පුළුවන්. නමුත් අර මෘදු සහ මෙලෙක් බවට කිසිම හානියක් වෙලා නැහැ. හරියට මොන වගේද මහලු මවකගේ ප්‍රේමයෙන් පිරුණු සිනහවක් වගේ. මේ කවියේ සරල තේරුම තමයි ඒක. මෙන්න මේ පද්‍ය ඛණ්ඩය හරහා වැඩිහිටි ප්‍රජාව තවදුරටත් පරමල් වලට සමපාත කරමින් වැඩිහිටි ප්‍රජාව පිළිබඳ ලෙන්ගතු කාරුණික චිත්‍රයක් මවන්නට කවියා උත්සුක වෙලා තියෙනවා. මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනාවක්සේ කියන උපමාව මගින් අර්ථය තව තවත් විස්තරණය කරන්නට කවියා සමත් වෙලා තියෙනවා. මලානික මල් රේණුවල පෙනෙන අපරිමිත පැතුම් වල මුහුණුවර සිය දහස් අත්වලින් පුදන ලද උතුම් මිනිසත්කමේ ගුණ සුවඳ බලන් තවමත් සුවඳ දෙන මහිම. ඒ විතරකුත් නෙමෙයි මල් සුවඳ මෘදු බව වගේම මල් රේණුවල ඇත්තටම ජීවය ඉතිරි වෙලා නැද්ද? අපි කොහොමද හරියට මෙහෙම කියන්නේ? මල් රේණු මලානික වුණත් තවමත් එයාලගේ ප්‍රාර්ථනාවල අඩුවක් නැහැ. එයාලා අනාගතය වෙනුවෙන් හරිම අහිංසක විදිහට බලන් ඉන්න පිරිසක්. එයාලගේ හදවතේ තවමත් ඒ අනාගතය වෙනුවෙන් දැල් වූ ප්‍රාර්ථනා නොනිවි තියෙනවා. පරමලක් වුණත් සුවඳ අඩු වෙලා නැහැ වගේ. එයාලා මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ ලෝකයට බෙදා හරිනවා. බලන් තවමත් සුවඳ දෙන මහිම යන ආකාරයෙන් කවියා ආරාධනා කරනවා වත්මන් තරුණ ප්‍රජාවට වැඩිහිටියන්ගේ හදවත පිළිබඳව සංවේදී වීමට. පඩිපෙලින් බැස අයින් වී එන්න තිබේ පුදුසුන හිස්ස ඔබ පිනිස අලුත් මල් පුකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පාගන්න. කවියා අවසාන පද්‍ය ඛණ්ඩය හරහා පද්‍ය පන්තියේ දැක්ම මනාවට නිරූපණය කරනවා. සමස්ත පද්‍ය පන්තියේම පොදු අරමුණ අපිට මෙතනදී නැවතත් කියව ගන්න පුළුවන්. තරුණ ප්‍රජාව එහෙම නැත්නම් මේ වර්තමානයේ ගොඩනගන්නන් හට කවියා ආරාධනා කරනවා අලුත් බලාපොරොත්තු කැටුව පැමිණෙන්න. වශයෙන් පරමල් නොපාගා වැඩිහිටියන්ගේ ලෝකයට නිසි ගෞරවය ලබා දී ජීවත් වෙන හැටියට.
ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ නංගිලා මල්ලිලා රත්නශ්‍රී සූරීන්ගේ කවි එක්ක ගත්තම මට පෞද්ගලිකවම පරමල් පද්‍ය පන්ති වැඩි රසයක් දැනෙන්නේ නැහැ. රත්නශ්‍රීයන්ගේ මීට වඩා ලස්සන කවි පන්ති ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් මේ පොතට දාන්න තිබුණා කියලා තමයි මගේ අදහස. මේක ඔයාලට සංවාදයට